අයිබෝවන් තෙරුවන් සරණයි. ඖෂධීය ජ්‍යොතිෂ නාලිකාව වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබගේ සියලු සිතුම් පැතුම් මිටුවන, ඔබගේ සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීමට හැකිවන, ඔබගේ සියලු කටයුතු කර ගැනීමට හැකියාව, ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න කැමතියි. මම මේ වීඩියෝ එක තුලින් කතා කරන්නේ 2026 අප්‍රේල් මාසයේ වෘෂභ ලග්න හිමියන්ගේ මාසික පොදු පලාඵලයක් බවත්, ඔබගේ ජන්ම පත්‍රයේ ග්‍රහයන්ගේ බලදුබලතා මත, සුබ අසුබතා මත, ග්‍රහයන්ගේ සංයෝග, ග්‍රහ දෘෂ්ටි, ග්‍රහ ගෝචරය, ඒ වගේම ඔබ දැනට ගත කරන මහා දස අතුරුදස අනුව මම මේ කියන පලාඵලය ඔබට අඩු වැඩි වශයෙන් බලපාන්න පුළුවන්. ඔබට සුවිශේෂී වූ, ඔබට පෞද්ගලික වූ පලාඵල කථනයක් දැන ගැනීම සඳහා වෘත්තීය ජ්‍යොතිෂ වේදිකු ලබා ඔබගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්නා මෙන් මම ඉල්ලා සිටිනවා. හරි, අපි දැන් බලමු වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රය තුල ග්‍රහයන්ගේ පිහිටීම කොහොමද කියලා. අප්‍රේල් මාසයේ උදා වීමත් සමග ඔබගේ ලග්නාධිපති වන සිකුරු ග්‍රහතුමන් මේෂ රාශියේ සිට අප්‍රේල් මාස 20 වන දින වෘෂභ රාශිය කරා හෙවත් ඔබගේ ලග්නය කරා පැමිණෙනවා. රවි ග්‍රහතුමන් මීන රාශියේ සිට අප්‍රේල් 14 වන දින මේෂ රාශිය කරා පැමිණෙනවා. කුජ ග්‍රහතුමන් මීන රාශිය තුලද, බුධ ග්‍රහතුමන් කුම්භ රාශියේ සිට අප්‍රේල් මාස 10 වන දින මීන රාශිය කරා ගමන් කරනවා. ගුරු ග්‍රහයා අප්‍රේල් මාසයේ පුරාවටම මිථුන රාශියේ තැන්පත් වී සිටිනවා. රාහු ග්‍රහතුමන් කුම්භ රාශියේ මූල ත්‍රිකෝණවද, කේතු ග්‍රහතුමන් සිංහ රාශියේ මූල ත්‍රිකෝණවද, සෙනසුරු හෙවත් ශනි ග්‍රහතුමන් මීන රාශිය තුලද ගමන් කරන ආකාරය අපිට අප්‍රේල් මාසයේ දැක ගන්න පුළුවන්. වෘෂභ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ ලග්නාධිපති වන සිකුරු ග්‍රහතුමන් ඔබගේ කේන්ද්‍රයේ 12 වන මේෂ රාශියේ සිට වෘෂභ රාශිය කරා පැමිණීමත් නිසා ඔබට ලෞකික වාසනාව, සැප සම්පත් ලැබෙන පංචමහා පුරුෂ යෝග වලින් එකක් වන මාලවී යෝගය ඔබගේ කේන්ද්‍රයේ ලග්නය මත උදා වීමත් වෘෂභ ලග්න හිමි ඔබගේ ජීවිතයේ සුවිශේෂී වූ යහපත් වෙනස්කම් සිදුවීමටද බලපානවා. මන්ද ඔබගේ ලග්නාධිපති වන සිකුරු ග්‍රහතුමන් ලග්නය මත පැමිණීමත් සමග ඔබගේ ලග්නය මත සිකුරු ග්‍රහතුමන් ස්වශ්‍රේෂ්ඨ බලයෙන් සිටීමත්, පංචමහා පුරුෂ යෝග වලින් එකක් වන මාලවී යෝගය උදා වීමත් නිසා ඔබට පෙරපින් මතුවන සතුර සෞභාග්‍ය වාසනාව වැඩි දියුණු වන, නොසිතුව ජයග්‍රහණ ලැබීමට හැකිවන, ඒ වගේම ඔබගේ පෞරුෂය, සමාජ තත්ත්වයේ චිත්ත ශක්තිය ඉහළ නංවන මාසයක් විදිහට අපිට අප්‍රේල් මාසයේ පෙන්වා දෙන්න පුළුවන්. මෙවැනි වූ සුබ බල දෙන සුබ ග්‍රහ පිහිටීම් මත වෘෂභ ලග්න හිමි ඔබට ඔබගේ මිල මුදල් ලැබීම මෙන්ම තැන්පත් ධනයේ වර්ධනයක් වීමද, ඒ වගේම පහසුවෙන් මුදල් ගලා එන මාර්ගයන් විවෘත වීමද, ඔබ අලුතින් ගේ දොර ඉඩකඩම් ගැනීමට බලාපොරොත්තු වෙන සිටිනවා නම් එවැනි සියලු බලාපොරොත්තු ඉටුවන බවද මෙම අප්‍රේල් මාසයේ දැක ගන්න පුළුවන්. ඒ වගේම වෘෂභ ලග්න හිමියන්ගේ රැකියාව පිළිබඳව කතා කරනකොට ඔබගේ රැකියා ස්ථානයේ උසස් වීම ආදී ලබා ගැනීමට මෙන්ම රැකියාවේ හෝ රැකියා ස්ථානයේ තනතුරු තානාන්තර අලුත් පදවි ලැබිලා වෙනත් ස්ථානයකට මාරු වීම ලැබීමද මෙම මාසයේ දැක ගන්න පුළුවන්. නමුත් සමස්තයක් වශයෙන් ඔබගේ රැකියාවේ හෝ ව්‍යාපාරයේ දියුණුව ආලෝකයේ ඇතිවන බව පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ජීවිතයේ මෙතෙක් විදි නීතිමය ගැටලු වගේම අනෙකුත් ගැටලු කරදර බොහොමයක් පහසුවෙන් විසඳෙන කාලයක් විදිහට මේ අප්‍රේල් මාසයේ අපිට දැක ගන්න පුළුවන්. මීට අමතරව ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින අයෙකු නම් ඔබගේ විදේශගත වීමේ සිහින සැබෑ වෙන බවත්, ඔබට විදේශගත වීම තුළින් පහසුවෙන් මුදල් උපයා සපයා ගැනීමට හැකිවන බවත්, ඒ සඳහා රැකියා අවස්ථාවන් උදා වෙනවා කියලාත් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම ඔබ දේවාල කටයුතු කරන, එහෙම නැත්නම් ගුප්ත ශාස්ත්‍රීය සම්බන්ධව කටයුතු කරන යම් වරමකින් කටයුතු කරන අයෙකු නම්, එවැනි ගුප්ත කර්ම කටයුතු වල යෙදෙන කෙනෙකු නම් ඔබට වෙනදාට වඩා ඔබගේ ගුප්ත ශාස්ත්‍රීය කටයුතු වර්ධනය වන බවත්, ඔබ කරා වෙනදටත් වඩා සේවාදායකයින් පැමිණෙන බවත්, ඒ කියන්නේ කැඹුරුම් වැඩි වන මාසයක් විදියටත් එවැනි ගුප්ත ශාස්ත්‍රීය කටයුතු වර්ධනය වී ඔබට කීර්තිය ප්‍රශංසාව ලැබෙන, ඔබගේ නම සමාජය තුළ ප්‍රසිද්ධ වන, සියලු දෙනාට යහපත උදා කර ගැනීමට හැකිවන ලෙසට ඔබගේ කටයුතු වර්ධනය වෙන කාලයක් විදියට, ඒ වගේම පහසුවෙන් ඔබගේ කීර්තිය තේජසය වර්ධනය වෙන කාලයක් විදියට අප්‍රේල් මාසයේ පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට සිකුරු ග්‍රහතුමන් ඔබගේ ලග්නගත වීම නිසා ඔබගේ කලාව, සෞන්දර්ය, සංගීතය වැනි අංශයන් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් ඇතිවීමත්, කලාකාමී කටයුතු කෙරෙහි ආශාව වැඩිවීමත් මෙම මාසයේ දැක ගන්න පුළුවන්. ඔබ තුළ පවතින ගති පැවතුම් ගැන සමාජය තුළ කතාබහට ලක්වීමද, ඒ වගේම ඔබගේ ප්‍රසිද්ධිය
දියුණුව මේ තුලින් ඇතිවීමද අප්‍රේල් මාසයේ පුරාටම දකින්න පුළුවන් සුවිශේෂී දේවල් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. වෘෂභ ලග්න හිමි ඔබට අප්‍රේල් මාසය තුල ඔබ පිරිමි පුද්ගලයෙකු නම් ස්ත්‍රීන්ගේ වැඩි ආකර්ෂණයද ඔබ ස්ත්‍රියක නම් එහෙම නැත්නම් කාන්තාවක් නම් පිරිමි පාර්ශවයේ වැඩි ආකර්ෂණය ලැබීමටද වෙනදාට වඩා අන් අයගේ ආදරය කරුණාව ලැබීමට දකින්න පුළුවන්. ඒ වගේම ඔබ විවාහ අපේක්ෂාවෙන් සිටින තරුණයෙක් හෝ තරුණියක නම් ප්‍රේම සම්බන්ධතා ආදී වැඩි දියුණු වීමත් සමග ඒ සඳහා ඇති වෙලා තියෙන මෙතෙක් ඇති වෙලා තිබුණු බාධක කරදර ඉවත් වෙලා ඒ කටයුතු සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ තනිකඩායක නම් නව මංගල යෝග උදා වී විවාහ අපේක්ෂාවන් මුදුන්පත් වන සීළු මංගල කාරණා සඵල වන මාසයක් විදිහට අප්‍රේල් මාසය දකින්න පුළුවන්. ඒ වගේම මේෂ ලග්න හිමි ඔබගේ අධ්‍යාපන කටයුතු වල නිරතයෙකු නම් වෙරදර වඩා විනෝදකාමී කෙලිසෙල්ලමට හිත යොමු වන ඒ වගේම යහළු මිත්‍රයන් සමග වැඩි කාලයක් ගත කිරීම නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු අතපසු වීමට ඒ වගේම කඩාකල්පල් වීමට ඉඩකඩ තියෙනවා. මේ පිළිබඳව ඔබ වැඩි අවධානයක් යොමු කරනවා නම් ඉතාමත් වටිනවා කියලා මම හිතනවා. ඒ වගේම ඔබ වෘෂභ ලග්න හිමි දරුවන් සිටින දෙමව්පියෙක් නම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමත් දරුවන්ට අධ්‍යාපන කටයුතු වල වැඩියෙන් යෙදීමට ආස්ථාව සලසා දීමත් ඔවුන් උනන්දු කිරීමත් දෙමව්පියන්ගේ වගකීමක් විදියට පෙන්වා දෙන්න පුළුවන්. මේෂ ලග්න හිමි ඔබගේ අප්‍රේල් මාසය තුල ඇතිවිය හැකි රෝගාබාධ හා අසනීප තත්ත්වයන් පිළිබඳව සලකා බැලීමේදී විශේෂයෙන්ම ඇස්වල රෝගාබාධ වලට මුහුණ දීමට සිදුවීම, පාදවල තුවාල සීරීම් ඇතිවීම හා තුවාල ආදී ඇති වෙලා කල්පසු වෙන තත්ත්වයටපත් වීම, පහසුවෙන් සුවනවන තත්ත්වයටපත් වීම, ඒ වගේම හදවත පෙනහළු සම්බන්ධ රෝග ඇතිවීම, මහන්සිය තෙහෙට්ටු ආදී අධික වීම, ඔබ රුධිර පීඩනයෙන් අධිරුධිර පීඩනයෙන් පීඩා විඳින අයෙකු නම් ඒ සඳහා ඖෂධ ආදී ගන්නේ නම් ඒ රෝගය පිළිබඳ වැඩි සැලකිලිමක් දැක්වීම ඉතාමත් වටිනවා. ඒ වගේම ඔබට සෙම් පීනස් රෝග වැනි රෝග තත්ත්වවල වැඩිවීමකුත් දැක ගන්න පුළුවන්. ඒ වගේම අප්‍රේල් මාසය තුල ඔබට ජන්මේ රාෂ්ටක තත්ත්වයක් පීඩා විඳින අයෙකු නම් ඔබ අසනීප තත්ත්වයන් වල වර්ධනයක් වීමක් දකින්න පුළුවන්. වෘෂභ ලග්න හිමි ඔබගේ අපල සහ දෝෂ තත්ත්වයන් මගහරවා ගැනීමට ඉෂ්ට දෙවියන්ට බාරහාර වීම, නිරන්තර පින්පෙත් අනුමෝදන් කිරීම වැනි දේවල් ඔබට පහසුවෙන් කරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ මිල මුදල් යාන වාහන හා ඉඩකඩම් වල බාධක මගහරවා සමෘද්ධිය ඇති කරගෙන ලෙස ලක්ෂ්මී දේවගණට පූජා පැවැත්වීම, බාරහාර සිදුවීම, කන්නලව් කිරීම, ඒ වගේම ඔබ තිසරණ සහිත පන්සිල් අරගෙන පිරිස් සූත්‍රාදී සජ්ජායනා කර අවසානයේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමත් ඔබගේ මිල මුදල් ආදිය වර්ධනය වීමටත් බෙහෙවින් උපකාරී වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට යම් සතුරු කරදර, නීතිමය ගැටලු වගේම නිවසට භූමියට අමනුෂ්‍ය දෝෂවල බලපෑමක් ඇති වී තිබෙනවා නම් පාර්වතී මෑණියන් හා දුර්ගා මෑණියන්ට බාරවීම තුළින් ඔබගේ ඒ ගැටලු කරදර ඉවත් කරගන්න පුළුවන්. ඔබ ජන්ම ඒරාෂ්ටක අපල තත්ත්වයකට මුහුණ පෑමින් පීඩා විඳින අයෙකු නම් විෂ්ණු දෙවියන්ට බාරවීම, සෙත් කවි කියවා ගැනීමටත් නවගුණ යන්ත්‍රය පැළඳීම වැනි ප්‍රතිකර්ම කටයුතු කර ගැනීම පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ඇති වෙලා තියෙන ජන්ම හා ලග්න ඒරාෂ්ටක තත්ත්වයන් වලට නිවැරදි ප්‍රතිකර්ම, ශාන්ති කර්ම කටයුතු කර ගැනීම සඳහා මම මෙව YouTube channel එකේ ජන්ම ඒරාෂ්ටක හා අපල සඳහා විසඳුම් කර ගැනීමට බොහොම පහසුවෙන් ප්‍රතිකර්ම කර ගැනීම සඳහා අවශ්‍ය කරන වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඒ ගැනත් වැඩිදුර ඔබට තොරතුරු අවශ්‍ය නම් වීඩියෝ එකත් බලන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා සිටියට. මේ වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට තෙරුවන් සරණයි. මම ජ්‍යොතිෂවේදී උදේශ් චානක.